අපි මං අහනවා ඔයාගෙන් හුස්ම දැනෙනවද කියලා දැන්. ඔයාලට දැනෙනවද? ඔව්. දැනෙන්න කලින් අවස්ථාව අපි දැන් මේ වෙලාවේ මතක් කරන්නේ කොහොමද දන්නවද? හිතනකොට මම කලින් නම් මේක දැනුන්නේ නැහැ. දැන් තමයි දැනෙන්නේ කියලා තමයි අපි හිතන්නේ. එතකොට නොදැනුණා කියලා එකක් ගැන අපි දැන් කිව්වට ඇත්තටම නොදැනීමක් ගැන අදහසක්වත් තිබ්බද මීට කලින්? සිතක් පහළ වෙන්නේ නොදැනීමක් ගැන හිතන්න. නැත්තම් හිතුවේම නෑනේ. හිතුවේම නෑනේ. නෑනේ. අන්නේ නොදැනීම කියන තැන 100ක් තියන්න පුළුවන්. මොල්ලි 100ක් ගැන හිතන්නේ විඥාණයෙන්නේ. දැන් මේ ලෝකයක් හැදිලා පටිච්චසමුප්පාදයක් හැදිලානේ, විඥානයක් හැදිලානේ. ඒවා දැන් 100ක් ගැන හිතන්නේ නේද? ඒකට තමයි 100යි කියලා දෙකක් පැනනකොට තමයි මේ මම හිතී බව මම එතන 100න් හිටියා මම දැන් 100න් ඉන්නවා කියලා අන්න එහෙම එකක් හැදෙනවා. ඔව් ඔව්. එතනටකම් මට හොඳටම තේරෙනවා. හැබැයි 100 දෙකම නැති තැනක් ගැන කතා කරන්න බෑනේ විඥානයක් නැතුව. මම කල්පනා කරන්නේ කොහොමද එතන ගැන හිතන්නේ කියලා. එතන 100 සීමත් භාවය. අන්න එතන 100 කියන තැනත් පිළිටන 100ක් කියන්නේ ඒ වචනේම යොදන්න බෑ. එතන 100ක් නෙමෙයි ඇත්තටම 100යි 80යි කියන දෙකම ඉක්මවපු මට්ටමකට තමයි අර නුවණ කියන්නේ. ඒ නුවණ මට ඔයා කියන එක නුවණෙන් මට දැන් ඕක දැන් මට ඔයා කියන එක විඥාන මට්ටමකින් නෝක හිතන්න බෑනේ. ඕක නුවණක් නැතුව දැන් ඕක විඥාන මට්ටමකින් නම් හිතන්නේ අරම දෙයක් නේ හිතන්නවත් බෑනේ. දැන් ওই දෙකම නැති තැන විඥාන මට්ටමක් මේ පහු කරලා ගිහපු තරක් කියන එක මට දැන් හිතන්න පුළුවන්, හිත තියන්න පුළුවන් නේ. ඒතර මම ප්‍රඥාවෙන් පහ හිතන්න හිත තියන්න. එතන හිත තියන්න බෑ කියන එකයි මම කියන්නේ. එතන හිත තියන්න ගියෝ තගාල දෙයක් හම්බ වෙනවා. ඒ ස්වභාවයට හිත තියුව ගමන් ඒ ස්වභාවය තනිකර අපිරිසිදු වෙනවා. විඥාන මට්ටමනේ හිත තියන්න තමයි. ඒක අන්න ඒක තමයි. ඒ කියන්නේ අර ඒ ස්වභාවයට හිත තියනවා කියන එකක් කරන්න බෑ කොහොමද? ආයේ කොහොමද ඒක ගන්නෙ? ඒක තමයි කියන්නේ ඒක ඇවිල්ලා ඒක තමයි කියන්නේ මේ විඥානයක් උපයෝගී කරගෙන විග්‍රහයක්වත් කරන්න බැරි. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි කරන්නේ මෙහෙමයි නොකරන්නේ කියලා විග්‍රහයකට යන්න බැරි තැනක. ඒක කොහොමද? ඒ කියන්නේ ඒක උදාහරණයක් කියන්නේ નિરાයාසයි කියන්නේ. નિરાයාසයි කියන්නේ පිහිටලක් නෙමෙයි වෑයම් කරලත් නෙමෙයි. අර දෙවියෙක් කැවිලා වුණානකෝ මොකද දරුවනේ ඒතකොට කියනවා පිහිටාට පස්සේ වෑයම් නොකරේ. මට කියන්න බෑ මෙන්න මෙහෙම ඉන්න කියලා කියන්නත් බෑ. මෙන්න මේවත් ගැන හිතන්න එපා කියලා මට කියන්නත්. ඒ කියන්නේ කරන නොකරන දෙකම නොයද. කරන නොකරන දෙකම නොයදෙන තැනක් ගැන විග්‍රහයක් දෙන්න පුළුවන්. ඒක මල්ලි මොකක් හරි පෙර පිනකට මේ පහළ වෙන දෙයක්ද? එතකොට ඒ කියන්නේ මොකක් හරි පෙර පිනකට නැත්තම් පාරමිතා පුරුදු ඒක වෙන්න පුළුවන්. ජාම්දුර කිව්වේ මේක අර තියෙනවනේ නියපොත්තට ගත්ත පස් ටිකකට වගේ කියලා මේක දකින්න පුළුවන්. ඔව්. ඉතින් උඩින් ගන්න පුළුවන් මේක ලක් බයි chance වගේ. නෑ chance එක. ඒ කියන්නේ මේක ඔව් ඒ වගේ කියලා හිතන්න පුළුවන්. එහෙම බුදුහාමුදුරුවෝ කියලා නෑනේ ලක් බයි chance කියලා. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ මහණෙනි වඩව කියලානේ. මම බුදුහාමුදුරුවෝ කියලා තියෙන දවස් 8යි මාස 8යි මම කියන්නේ. ඒක තමයි මම කියන්නේ. අර ඔය අහුවනේ පෙර පිනද කියලා. ඔව්. අර මං කිව්වේ පින කියන අදහසින් තමයි ලක් බයි chance කියලා. එහෙම ගන්නත් බෑ මෙතන. ඒකයි මම කියන්නේ. පෙර පිනට කියලාවත් එහෙම හිතන්න බෑ. ඒ නම් ඉතින් පෙර පිනට පහළ වෙනකම් බලන් ඉඳලා එහෙම පහළ වෙන එකක් නෑනේ. දැන් බුදුහාමුදුරුවෝ නේද? විඥානය ඉක්මවා ගිය අතික්‍රමණය කර විඥානයේ පිරිසිදු දෙකක මට්ටම. ඒක තමයි දැන්. ඒ කියන්නේ මේ සම්පූර්ණ විඥාන ක්‍රියාවලිය මේ අන්ත දෙක දුරතාවය ඩුවැලිටි. ඔව්. ඩුවැලිටි එක ඉක්මවෙව තැන තමයි. ඒ කියන්නේ ඩුවැලිටි එක පේන්න ගන්න හරියට අන්නාර ප්‍රඥාව පහළ වීමක් තියෙනවා. ඔය තමයි ඒකට කරන දැන් මෙහෙමයි. මේක ගැන හිතනවා කියන එකත් නෙමෙයි මම මේ කියන්නේ. නොහිත ඉන්නවත් නෙමෙයි. දැන් මම ඔයාලට කියනවා මෙන්න මෙහෙම හිතන්න. ඔව්. ඒකත් වැරදි. මෙහෙම හිතුවා කියලා මේක කරන්නත් බෑ. ඔය කියන තැනට එන්න බෑ. අනිත් එක මෙන්න මේ වගේව හිතන්න එපා කියලා මම ඔයාලට කිව්වා. අන්නේම නොහිත ඉන්නවා කියලා එකෙන් මේ කියන තැන ස්පර්ශ කරන්න. ඉතින් මල්ලි මෙහෙමනේ. ඒ කියන්නේ හිතන නොහිතන දෙකම ඉක්මවා. ඔව් ඒක තමයි දැන් බුදුහාමුදුරුවෝ කිව්වේ. බුදුහාමුදුරුවෝ කල්යාණ මිත්‍ර සේවන සීසත් ධම්ම ශ්‍රවණය. හරිද? දැන් ඔයා කියනවා මේකට මේ බණ අහලා වැඩකුත් නැහැ කියලා. ඉතින් මට ඒක දිහා මට කන්ෆියුස් නෑ බණ අහලා නෙමෙයි. බණ අහලා වැඩක් නෑ නෙමෙයි. අපිට මෙන්න මෙහෙම හිතන්න. දැන් මෙන්න මේ වගේ තැන මට මේ වගේ ඉගියක් දෙන්න පුළුවන්. ඔව්. දැන් අපි
දහම කියන දරාගත්තු ටිකක් තියෙනවනේ ධර්මයේ කියලා ආගත්තු ටිකක්. දේශනාවකින් හරි මොකකින් හරි දැයතාගෙන ඉන්නවා. මේ වටිසප්පාදයක් තියෙනවා පංච උපාදානස්කන්ධයක් තියෙනවා. මෙන්න මේ දෝතාවයක් තියෙන විඥානය. මේ දෝතාවයම තමයි අන්ත දෙක කියන්නේ. ඇත නැත අන්ත දෙක. එතකොට එහෙම තියෙනනේ අපේ දහමක් කියලා දැනගත්තු දෙයක්. හරිද? දහම කියන එක ඇත්ත කරගෙන මේක විමසුවොත් දහම කියන එක අපි ඇත්ත කරන් යමක් විමසුවොත් අපිට මෙන්න මෙහෙම දෙයක් ගොඩාගෙන. එහෙනම් මේ ලෝකේ බොරුවක් කියලා තේරෙනවා. හරිද? අන්න බලන්න. එතකොට ලෝකේ බොරුවක් කියලා තේරෙනවනම් ඒක ඇවිල්ලා තවත් ඒකට සාපේක්ෂව තේරුම් ගත්ත එක. පැහැදිලි හොඳට තේරුම් ගන්නවා. ඒ කියන්නේ දහම කියන එකට සාපේක්ෂව දහමෙන් අපි ලෝකය දිහා බලනවා. ධාතු. එතකොට අපි තේරෙනවා මේ ලෝකේ නම් අනේ මායාව, මුලාව, බොරුවක් කියලා මුලාවක් කියලා තේරුණාම දැන් බලන්න ආයි අන්ත දෙකක් හැදිලා. දැන් සමහරු කියනවා මට නම් හොඳට තේරෙනවා මේක බොරුවක් කියලා. එතකොට මුලාවක් කියන බව මට ඇත්තක් වෙනවා. මෙතන තියෙන්නේ බොරුවක් කියන බව මට ඇත්තක් වෙනවා. අද තේරුණාද? අනවා මේ විමසනකට වෙන්නේ. විමසනවා මේ ලෝකේ නම් බොරුවක් මායාවක් නේ කියලා තේරෙලා. හැබැයි මායාවක් තියනවා කියන එක Tamanට ඇත්තක්ද නැද්ද? ඒක ලැබිලානේ දැන් ඒකට එයාද දැන ඒක ලැබිලානේ. දැනගත්ත බුද්ධිලියකුත් එවිනවනේ. හරියට ලෝකේ බොරු වෙලා බොරුවක් තියෙන බව එයාට ඇත්තක්. අන්න බලන්න බොරුවක් ඇත්තක් වෙනවා. එතකොට බොරුවක් කියන බව Tamanට ඇත්තක්. ඒ අන්තෙන් මේ පැත්තේ සත්‍යය උපදින. බොරුවක් තියනවා කියලා තේරිච්ච කෙනෙක්. හරිද? බලන්න. එතකොට බොරුවක් කියලා තේරුණා මේ පැත්තට වේගක් ඉතුරු වෙනවා. එහෙනම් අපිට කොහොමද ඇත්තකුත් තියනවා කියලා ඒ අන්තයත් ඉතුරු වෙනවා. මම මෙන්න මේව දෙයක් තේරුම් ගත්තා. මේක තමයි සත්‍ය කියන්නේ කියලා දෙයක් දරා. ඒක තමයි අපි ධර්මයේ කියන්නේ ඒක තමයි දරාගන්නේ. ධර්මය නම් මෙහෙමයි. මේක හොඳට ඒක නිසා මේක ඇත්තමයි කියලා දරාගන්න. මට බලන්න අන්ත දෙක දැන් වෙන විදිහකට කොට නැගෙනව නේද? එක පැත්තකින් දැනගත්තු ඇත්තක් තියෙනවා. අනිත් පැත්තේ ඒ ඇත්ත නිසා තේරුම් ගත්ත බොරුවකුත් තියෙනවා. දැන් මෙහෙමයි දන්න බැද්ද? දැන් එයා දැන් ඒ ඔයාව කියනද දැන් එහෙම හිතන්නේ විඥාන මට්ටමකින් හිතුවොත් නේ යාට දැන් එයා තර වෙලා මේක බොරුවක් මේ ලෝක මායාවක් කියලා අවබෝධ කරගත්ත කෙනෙක් ඉන්නවා කියලා. දැන් කෙනෙක් ප්‍රඥාවෙන් නම් ඔතන විස්තර කරන්නේ ප්‍රඥාවෙන් නම් ඔක දකින්නේ. ඒතර එයාට මමෙක් හම්බෙන්නේ නැහැ. එයා ඉක්මෝ මට්ටමකින් විඥානේ ඉක්මොටේ ප්‍රඥාවෙන් දකින්න බැරිද යාට? ප්‍රඥාවෙන් දකින්නවා කියන එක කරන්න පුළුවන්. පුළුවන්ද? බෑ කරන්න බෑ. ඒකනේ කරන නොකරන දෙකම නොයදෙන කියන්නේ. වෑයම් නොකරන්නේ පීඨාට සුදුයි. වෑයම් කරනවා කියන්නේ දැන් බුදුහාමුදුරු කියලා තියෙනවා සෝතාපන්න වෙච්ච කෙනෙක් අඳුර ගන්න පුළුවන් කියලා. හරි සකදාගාමී කියලා පුළුවන් සෝතාපන්න වෙච්ච කෙනා පුළුවන්. ඒ කියන්නේ මොන මාර්ගඵලවල දින මොන මට්ටමේද ඉන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන් කියලා. එතකොට ඒගොල්ලෝ කතා කරන්නේ නැතුව ඔයාගෙන කතා කරන්න බෑ කියලා ප්‍රඥාවෙන්. නෑ. ඒගොල්ලෝ කතා කර ප්‍රඥාව කියන්නේ කතාව තුලින් ප්‍රඥාව පේන්නේ නෑ. මොකද දන්නවද? කතාව තුලින් ප්‍රඥාව බලන්න බෑ. කතා කරනකොටම මේක ඒ සිපිරිසිදු ස්වභාවය ජරාව ගෑවෙනවා. අන්න ඒ වගේ. මං අහන්නේ කොහොමද අඳුරගන්නේ ඒගොල්ලෝ දෙන්න එතකොට? මොකද්ද අඳුරගන්නේද? කොහොමද කොමියුනිකේෂන් මොකද්ද? කමියුනිකේෂන් නේද? හොඳ. කුණු වලට අදාළ දේවල් පිට වෙන්න බෑ. මොනවද? මෙන්න මේ වගේ කතා කුණු වලට අදාළ දේවල්. කුණු කියන්නේ මෙන්න මේව. මේක බොරුවක් කියලා සමහරෙක් කියන්න පුළුවන් මේක බොරුවක් කියලා මට තේරෙනවා. හොඳේ? එක්ක මේක හටගෙන නිරුද්ධ වෙන එක. එහෙම නැත්නම් මේක පටිච්ච සමුප්පන්න. එහෙම නැත්නම් මේක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන එක. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන එක. එහෙම නැත්නම් මේක ඉපදිලාම නැති එක. ඉපදිලාම නැති එක. එහෙම නැත්නම් මේක ඇවිල්ලා මායාව. එහෙම නැත්නම් මේක ඇවිල්ලා බොරුවක්. මම මේ කිව්ව වචන සෙට් එකක් තියෙනව නේද? දර්ශනේ දැකගෙන අඳුර ගන්න පුළුවන් ওই ටික කටින් පිට වෙන්නේ. දැන් ආමුද්‍රෝ දැන් මම අහුවා මේ දේශනාවත් දෙක කෝටි ඔක්කොම කියනවනේ. ওই ටික කියනවා මේ මට නෑ ওই ටික කියවෙන්නේ ওই ටික නොකියවෙන බව කියනවා. එච්චර. මට කියන්නේ එක දේශනාවක් දාන්න හටගෙන නිරුද්ධ වෙනවා කියන කතාව හාමුදුරුවෝ එහෙම කියනවාද කියලා එක දේශනාවක් දාන්න පුළුවන්. ඊයේ ඇහුවා ඒ කියන්නේ පෙරණති වීම හටගෙන නිරුද්ධ කියනවා. හැබැයි ඉතින් ආවංශ කියනවා හැබැයි ඕක ඔය කිව්වට ඒ සාමාංශලා ඒක මේ අවබෝධයක් ඇතුව නුවණින් කියන්නේ ඒව පෙර තිබිච්ච දෙයක් හටගන්න නිරුද්ධ වෙනව නෙමෙයි. එහෙම කියන්න පුළුවන් හැබැයි ඒක අවබෝධයෙන් කියන්නේ කියලා.
එතන තියෙනවා ඊට වඩා ඔය වචන ටිකෙන් අපි හිතන අර්ථය නෙමෙයි උතන හඳුරු කියන්නේ. ඊට වැඩිය ඔය වචන ඉක්මනවා කිය ගැඹුරක් තියෙනවා. අපි හිතන්නේ මේ පෙරණ තිබිච්ච දේ දැනට ගත්ත කියලා. එහෙම එකක් වෙලා නැහැ කියලා කියන්නේ. ඔය කියන්නේ එහෙම සිද්ධියක් වෙලා නැහැ කියලා. හැබැයි ඔක කිව්වම කෙනෙක් තේරුම් ගන්නෑ. පෙරණ තිබිච්ච දෙයක් හටගත්තා. දැන් නිරෝධය කියන්නේ හට නොගැනීමම කියන එක මම ඔයාලට කියනවා. එතන මම වචනෙන් නෙමෙයි මම ඒක හොද්දට හිත තියලා මම ඒක අවබෝධයෙන් කියන්නේ. ඒ කියන්නේ නිරෝධය කියලා කියන්නේ හටගන්න නිරුද්ධ දෙයක් නෙමෙයි. ලෝකයක් හටගෙනම නැහැ. යමක් හටගෙනම නැහැ. ඒතර ඉතින් මේ වගේ මට්ටමක් කියන එක මට දැන් හොඳ දැනුම් මට්ටමක් මට තියෙනවා. හොඳ නුවණක් මට ඒකෙන තියෙනවා. ඒක ඔයා කියන ඒකත් අයෝනිසෝ මානසිකාරය. ඒක තමයි මම අහන්නේ කොහොමද මේ වෙන්නේ කියලා. දැන් ඒක මට ඒක හොඳ මෙන්න මේ වගේ කතාවක් ඔක. ඔය කතාව මේ වගේ කතාවක්. හටගෙනම නැහැ කියන්නේ ඉපදීම කියන එක හරියටම නොදකපු කෙනාට එන එකම එකක් තමයි අයෝනිසෝ මානසිකාරයක් හටගෙනම නැහැ කියන්නේ. ඒක මේ වගේ ඉබ්බගේ පියාට නැහැ කිව්වා වගේ කතාවක්. නෑ හට ගැනීම ඒ වගේ කතාවක්. හට ගැනීමක්ම නෑ. දැන් හට ගැනීමක්ම නම් මල්ලි හට ගන්නෙම සිතවිල්ලකින්නේ. හට ගන්නේ මානසිකාරයක් කළානේ. දැන් මානසිකාරයක් කරපු ගමන් තමයි හටගන්නේ. එතකොට මානසිකාරයක් උනේ නැත්තම් ඉමස්පින් සති ඉඳන් හොති. එතකොට මේ ඇත්තම් තමයි මේ වෙන්නේ. ඒ කියන්නේ මානසිකාරයක් ඇත්තම්ම තමයි ලෝකයක් හැදෙන්නේ. එතකොට එහෙනම් එතන මං කියන්නේ තරම් මෙහෙම හිතන්න. හොඳේ. දැන් ගිනි පෙට්ටියයි ගිනි කෝරයි නිසා නේද ගින්දර උපදින්නේ එහෙමද? හිතන්න පොඩ්ඩක්. එතකොට ගින්දර උපදින්න කලින් ගිනි පෙට්ටිය තිබුණාද ගිනි කෝරේ තිබුණාද? ගින්දර උපදින්න කලින් නෑනේ. දැන් ඔය ඒ දෙක එකට වැදුනොනේ මේ හටගන්නේ. නිකන් තියෙද්දි ගින්දරක් හරි. එතකොට මට කියන්නේ ගින්දර ගිනි පෙට්ටිය ගිනි කෝරයි නිසාද ගින්දර ඉපදුනේ? කෝරයි ගින්දරයි තුනම එකට හටගත්තේ තුනම. එක මොහොතේ. නෑ ගින්දර ගින්දර ගන්න වෙන්න බෑනේ. මං කියන්නේ හට ගන්න කලින් කතාව. ගින්දර ගන්න ඕනේ හටගත්තට පස්සේ. මං ආනේ හට ගන්නවා කියන තැන ගිනි පෙට්ටියයි කෝරයි තියුණාට උපදිනවද ගින්දර? නෑනේ ගහන්න එපා ස්පර්ශ වෙන්න එපා. ස්පර්ශ වෙන්න එපා. හරි. එහෙනම් ඒක තමයි ගින්දර උපදින්න ආසන්නම හේතුව මොකක්ද? එන්නේ ස්පර්ශයනේ. ස්පර්ශය. උලනවා කියන්නේ ගින්දර වලට. උලනවා කියන්නේ ගින්දර වලට නෑ. හරි. ගිනි පෙට්ටියට ගින්දර කියන්නේ නැහැ. ඒ කියන්න බෑ. ගිනි කෝරට ගින්දර කියන්න බෑ. බෑ. එකකව ගින්දර වල ඉපදීම කොතනින්ද පෙන්නනවා? පෙට්ටියෙන්ද කෝරෙන්ද ඉලීමෙන්ද? ස්පර්ශයෙන්මනේ. නෑ. ඉලීම. මෙහෙම කියන්නේ. ඉලීම තුල ගින්දර තියෙනවද කියලා මම නෑ ඉලීම තුල ගින්දර නෑ. ඉලීම ඉඳ හටගත්ත ඵලයක් මේ හේතු කොට දාමනේ. ඒක තමයි මම අහන්නේ. එතකොට ඉලීම කියන එක තුල ගින්දර තිබුණ නැත්තම් ඉලීම කියන එකේ ගින්දර තිබුණ නැත්තම් ඉලීමට සම්බන්ධයිද ගින්දර කියන්නේ? නෑ ඉලීම ඔතනින් පස්සේ අමාරු කියන්නේ දකින්න. ස්පර්ශය අමාරු කියන්නේ දකින්න ඕන ඔතනින්. අපි කියනවා ගින්දර නම් ඉලීමෙන් ආවා කියලා. හැබැයි ඉලීම කියන්නේ ගින්දරද? නෑ. එහෙනම් ඉලීම කියන තරම් ගින්දර හම්බ වෙලා නෑනේ. නෑ. ගිනි කෝරෙත් හම්බ වෙලා නෑ. නෑ. ගිනි පෙට්ටියෙත් හම්බ වෙලා නෑ. නෑ. ඔය තුනේම හම්බ වෙච්ච දෙයක් හම්බ වෙන්නේ කොහොමද කියලා කියන්න බලන්න. ඒක මන් නිකන් කිව්වොත් මේ හේතුඵල ධර්මයක් හේතුවෙන් හට ගන්න ඵලයක් නේ. ඒක හරි. ඒක කියන්න ලේසි හේතුඵල ධර්මයක්. ඒක නිසා හට ගන්න ඵලයක්. මං අහන්නේ ගින්දර වල ඉපදීම පනවන්න පුළුවන් ওই තුනෙන් කොයි පුළුවන්ද පනවන්න? බෑ තුනටම පනවන්න බෑනේ. තුනම හින්දානේ. තුනේම නැති දෙයක් තුනම හින්දා කියලා කියන්න පුළුවන්. දැන් ඔයා එකින් එකට තුනේම නැහැ කිව්වා. ඔව්. දැන් ආයේ මොකට කතාවක් නේද කියන්නේ තුනම හින්දා කියලා. තුනේම නැති දෙයක් තුනම හින්දා කියලා ඒකට ගාලා කතාවක් හදන්න පුළුවන්ද? ඔව් නෑ මේක තමයි මොඩකම දකින්න. තුනේම නැති දෙයක් හොඳට තේරුම් ගන්න. තුනේම නැති දෙයක් නැහැ කියලා වෙනම බලාගෙන ඉන්න ඊට පස්සේ ඒ තුනේම නැති එකක් තියෙනවයි කියලා ආයෙ කියනවා. ඉතින් ආයෙ මොඩ කතාවක් නෑ කතාවයි. තුනේම නැහැ කියලා දැක්කා. දැක්කට ඒ පාර කියන්නේ නෑ තුනේම නැති දෙයක් තියෙනවා කියලා. ආයෙ මොඩ කතාවක් නේද? තුනම මට කියන්නේ ඉපදීම කොතනද? ඕක පෙන්නන්න. ඉපදීම. ඔය කොයි එක තුලද ඉපදීම තියෙන්නේ? ගිනි කෝර තුල තිබුණෙත් නැහැ. ඉලීම කියන එක තුල ගින්දර නැහැ. ඉලීම කියලා අදහස් කරා. ගින්දර නැහැ. ඉනි පෙට්ටිය කියන අදහස් කරා ගින්දර. මට කියන්නේ ඉපදීම කොතනින්ද දැන් හම්බ වෙන්නේ? ඉපදීම කතා කරන්න පුළුවන් කොයි තුනෙන් කොයි එකක් තුලද? ඇතුළේ. එකක්වත් ඇතුළේ වෙතින් මේ ගින්දර තිබුණේ නැහැ.
ගින්දර නිසා නේද ඉපදීමක් විද්‍යමාන වෙන්නේ. හටගත්ත කියන්නේ තිබුණා කියන වචනේ බනේ. ගින්දර හටගත්තනේ. ඔව් ගින්දර හටගත්තා. හටගත්ත මං අහන්නේ හටගත්ත තැනක් මෙතනයි කියලා හරියටම කියන්න පුළුවන් මෙන්න මේ. බෑ තැනක් කියන්න බෑ. තැනක් දෙයක් යමක් කියන්න බෑ. එතකොට යමක් කියන්න බෑ. හටගත්තේ නැතුව ඉපදීමක් කියන වචනයක් යොදන්න පුළුවන්. ඒවත් බෑනේ හටගත්තානේ. නෑ. හට ගැනීමක් පෙන්වන්න බැරි තැනක හට ගැනීම කියලා වචනේ යෙදුවොත් හරිද? ඒක වැරදියි. එතකොට හටගන්නේ නැහැ හටගෙනම නැහැ කියලා යෙදුවොත් හරිද වැරදි? හටගෙනම නැහැ කිව්වොත් වැරදිනේ. ඒත් හරිනේ. එතකොට නම් හටගෙනම නැහැ ඇත්තටම. හරි වෙන්නේ කොහොමද? මං අහන්නේ ඉපදීම කියන එකම දැනගන්න ක්‍රමයක් ඇත්තෙම නැහැ. ඕකේ. ඉපදීම කියන එකක් හම්බ වෙලා නැත්නම් නැති එකක් නැහැ කියලා කියන්න මොකද්ද පිස්සු කතාවක්? අන්න ඒක දකින්න ඔක්කොට මොකක්ද? හට ගැනීම කියන එකක් පෙන්වන්න බෑ නේද? මෙන්න ආයෙ බලන්න ඊට තේරෙන්නේ නැහැ එතන. ගිනි කෝර තුලත් නෑ නේද ගින්දර කියලා ඉපදීමක්? නෑනේ. මට කියන්න. පෙට්ටිය තුල ඉපදීමක් නෑ නේද ගින්දර කියලා ඉපදීමක්? නෑ. ස්පර්ශය තුලත් ඉපදීමක් කියන එකක් ගින්දර කියලා ඉපදීමක් නෑ නේද? නෑ. ඉතින් මට කියන ඔය තුනෙන් ඉපදීමක් කියලා ඔයා දාන්නේ මොන එකටද උතෙන්ට? දැන් නෑ කියලා දැන් තුනටම ගවන්නේ. දැන් එහෙනම් මොන එකටද උතෙන්ට ඉපදීමක් ගාව ගත්තේ කියලා මට පුළුවන් නේද? දාන්න බෑ. දැන් තුනේම නැත්තම් දාන්න බෑ. දැන් දාන්නම් බෑ. ඉපදීම දාන්නම් බෑ. දාන්නම බැරි එකක් මොකටද ඔය නෑ ඉපදිලා නෑ කියලා කියන්නේ. ඉතින් ඔන්න ඔතනයි මොඩකම්. ඒවල ගින්දර හටගත්තනේ. ඒක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ මැජික් එක කියන්නේ ඔකට කියලා. දැන් මැජික් එක ඇත්ත කරන්නේ තර්ක කරන්නේ හටගත්තනේ ගින්දර. එතකොට බුදුහාමුදුරුවෝ කියන මායපමංච විඥාන. ඕකට තමයි මායාව කිව්වේ. මායාව ඇත්ත කරන්නේ ඔයා තර්කේ කොට නගන්නේ. ඒ උනාට හටගත්තනේ. ඉතින් ඒක තමයි මේ ලෝකේ විද්‍යමාන වෙනවනේ. මායාව කිව්වේ ඒක. අර තුනෙන්ම ඉපදින්නම බැරි එක. අර තුනේම ඉපදිච්ච නැති එක විද්‍යමාන වෙන කමමයි දුක. එතකොට මොකටද බලන්න ඉපදීම කියන්නේ? ඉපදීම හරියට දැක්කොත් ඉපදීම හම්බ වෙන්නේ නැහැ, කෙනා හම්බ වෙන්න බෑ. ඒකයි මේක ඉපදීම හම්බ වෙන්නේ නැති තැන කෙනෙක් හම්බ වෙන්න පුළුවන් ද ඉපදීම හම්බ වෙච්ච කෙනෙක්. බලන්න හොඳට අන්ත දෙක. ඉපදීම හම්බ වෙන්නේ නැති තැන ඉපදීම හම්බ වෙන කෙනෙක් හම්බ වෙන්න පුළුවන්. ආන්න පේනවද කතාවක්? කෙනෙකුට මේ ඉපදීම කවදාවත් හම්බ වෙන්නේ නැති එක. අන්න කෙනෙකුට ඉපදීම කියන කාරණේ කවදාවත් කෙනෙකුට හම්බ වෙන එකක් නෙමෙයි. අන්න එතන දකි. ඔව් මල්ලිය එතකොට මේ ගින්දර කියන්නේ මේ මායාව. ගින්දර කියන්නේ මේ විඥානේ මායාව වෙනවා. ඔව් විඥානේ මායාවයි. එතකොට අපි කියනවා ඒ උනාට හට ගන්නවනේ. ඔන්න ඔය හට ගන්නවා කියන මූලාවල්ලන් තමයි මේ කතන්දර ටික කොට නැගෙන්නේ. කොයි කතන්දරද? හටගෙන නැහැ, ඉපදිලා නැහැ. පෙර නොතිබීම හටගත්තා. ඔය මොනකද තියෙන්නේ? හටගත්ත කියන කොහෙදෝ යන වචනයක් අල්ලා එහෙම ස්වභාවයක් කතා කරන්න බෑ. එදනක කතාවල් ටිකක් හදන්න ගොඩනගනවා. ඔය කතා ටිකම අයෝට් මනසේ ඒ ටික දකින්න. ඔය කතා ටිකම ඉපදීම කියන එක කතා කරන්න බෑ. ඒකයි මේ දර්ශනේ දැක්කොත් උපත මරණය ඉක්මවන්නේ. මේ දර්ශනේ දකින්න කියන්නේ උපත මරණය ඉක්මවන්නේ. ඉපදිච්ච තැනක් හම්බ වෙන්නේ නැති බව සාක්ෂාත් වෙන්න. දැන් අපි කරන්න හදන්නේ කොහේ ලාගින්න ඉපදීමක් අල්ලගන්නමයි බලන්නේ කොතනින් තැන. අර තුනේම නැත්තම් තුනම එකතුනම හරි කියලා එතෙන්ට අපි යන්තම් නැඹුරුමක් දාන්න හදනවා ලාගින්න. ඔය තුනේම නැතුනම පස්සේ තුනම එකතුනම තියෙනවා. හරියට අර සුක්කානම කියන්නේත් කාර්යක නෙමෙයි, රෝදි කියන්නේත් කාර්යක නෙමෙයි, බෝනටේ කියන්නේත් කාර්යක නෙමෙයි. එකක්වත් කාර්යක නෙමෙයි. එතකොට කොයි එකද කාර්යක? කියන කාර්යක ඉපදිලා තියෙන කැලේ වලින් කොයි එකද කියලා? එක කැලේකවත් නෑ ඒක මේ කාර්යක. ඒක කාර්යයක් පේනවා. කොයි කැලේද කාර්යක? ඒක ඔය ටික එකකවත් කාර්යක කියලා කැලලක් පෙන්වන්න පුළුවන්. බෑනේ. එහෙනම් කාර්යක කියලා ඔය කැලේ ටික ඔක්කොම එකතු වුණාම කාර් තියෙනවා කිව්වොත් ඒ තියෙන එකක්ද කතා කරන්නේ ඒ ටිකේම නැති එකක්ද කතා කරන්නේ? ඒ ටිකේම නොතිබිච්ච ගන්නේ. ඒ කියන්නේ විඥාණයෙන් හදන මායාවක්. එතකොට අපි ඒක ඇත්ත කරන්නේද කාර් හටගත්ත කියන්නේ කාර් නිරුද්ධ වෙන කතාවල් කතා කරා. අන්න ඔතන දකි. දැන් තේරෙනවද මම මේ ඉපදිලාම නැති කතාවක් තයෝනිසෝ කියන්නේ අන්න ඒ අර්ථය. ඒකයි කියන්නේ මේ දැන් මේක දැක්කොත් අයි ඉපදීම කියන එක හම්බ වෙන්නේ නැතුව යනකොට අන්න නෝනාද ඒ මට්ටමට විමසනකොට තේරෙනවා ඉපදීමක් හම්බ වෙන්නේ තැන ඉපදිච්ච කෙනෙක් ඒ ඉපදීම හම්බ වෙන කෙනෙක් හම්බ වෙන්න පුළුවන් දාන්න දැක්කයි. එතකොට කවුද උපදින්නේ කවුද මැරෙන්නේ? කතාවක් නෑ. කතාවක් කියදෙනවද? ඉපදීමක් හම්බ නොවන බව දකිනකොට ගින්දර වලටම ඉපදීමක් කියන එක හම්බ වෙනකොට ගින්දර හම්බ වෙන මම මේ පැත්ත උපදින්න පුළුවන්. බෑ. ඔක දකින්නකොට. එතකොට මමයි නේද ගින්දරයි මමයි දෙකම තියෙන ලෝකෙ වෙන්නේ. හැදෙන්නේ. දෙවතාවෙන්නේ.
අන්න අර්ධතාවය අන්න නුවරට එතකොට ඉපදීමම හම්බවන වෙන තැන ඉපදීලා කෙනෙක් මේ පැත්තේ එන්න පුළුවන් නේද දැක්කොත් කෙනෙක් උපදින්න දැක්කද ඉපදීම කෙනෙකුට හම්බ වෙන එකක් නොවේ කියන්නේ අන්න අර ඉපදීම කියන අපි කතා කර ස්වභාවය නොදන්න නිසා කෙනා උපදී ඔතන නිරෝධයනේ ඉපදීම නොදන්න කමින් කෙනා ඉපදුනා හටගත්ත කියලා ගත්තා නා කියලා ගත්තා දෙයක් ඉපදීම ගත්තා මේ පැත්තේ කෙනා ඉන්නවා සිප්පක් ඉපදුනා නම් කෙනා එන ඇසීම දැනගත්තා එතන මෙතන ඉපදීමක්ම පණවන්න බැරි තැනක හම්බ වෙන කෙනෙක් මේ පැත්තේ පැන වෙනවා අන්න ඉපදීම හරියට දැක්කොත් නුවණින් ඉපදීම හරියට දැක්කොත් නුවණින් ඉපදීම හම්බ වෙන්නේ නැහැ ඒක නිසා උපදින මේ පැත්තේ දෘෂ්ටිය හම්බ වෙන්නේ නැහැ පුජ්‍යල හම්බෙන්නෙත් නැහැ ඉපදෙන කෙනෙක් හම්බෙන්නෙත් නැහැ ඉපදීම කෙනෙක් අන්න හරි එතකොට කෙනෙකුට හම්බ වෙන ඉපදීමක් කියන කතාව මෙතන නැහැ කෙනෙකුට හම්බ වෙන ඉපදීමක් කතාවක් නැහැ ඉපදීම නොදන්න කමින් ඉපදිච්ච දේ කෙනයි හම්බ වෙන බව නෝනට ප්‍රකට ඉපදීම නොදන්න කණෙක් ඉපදිච්ච කෙනා ඒ කියන්නේ ඉපදීම හම්බ වෙන කෙනා දෙකම හට ගන්නවා දෙකම හම්බ වෙනව කාටද නොදන්න කෙනාට නොදන්නද අන් කස් වෙන ස්වභාවය නොදන්න ඔන්නෝක පුළුවන් නම් මට දාන්න ඕක කිප් එක හොඳ කාට හරි කියන්න ඉච්චර සාල්ලට මම කියෙන්නේ නැහැ දැන් කියන්නට